අපිට මේකට ඕන කරනවා කතුරක්, පින්සලක්, මාක පෙන් එකක් කළු පාට හොඳයි, බැලුම් බෝලයක්, වතුර ටිකක්, බයින්ඩින් ගම්, ටිෂූ පේපර්, ඒ වගේම අයිස්ක්‍රීම් කෝටු 6ක්. මේ ටිකෙන් තමයි අපි අද ලෑම්ප් එක හදන්නේ. මේ බඩ් එකට අමතරව අපිට ලයිට් එකක් ඕන කරනවා මේක ඇතුළට දාන්න. ඒකට මේ වගේ ලයිට්, ඒ කියන්නේ තනි පාට හරි පාට කිහිපයක් හරි කමක් නැහැ. ලයිට් එකක් කොහොම හරි ඕන කරනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකට පාවිච්චි කරන ඔක්කොම ඒවතලන්න බඩු. මම මේක අරව ගත්තා. මේක ත්‍රිකෝණාකාර විදිහට 3ක්. මෙන්න මෙහෙම හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ මාකරයකින් පාට කරගත්තා. හරි, ඊළඟට අපි මේකට අවශ්‍ය ගම් එක හදාගමු. ගම් එකට වතුර කෝප්ප භාගයකට බයින්ඩින් ගම් ටිකක් වැඩිපුර දාලා කලවම් කරගෙන තමයි තියෙන්නේ. මේ ගම් එක ටිකක් දිය විදිහට හදාගන්න. හරි, දැන් අපිට අන්තිමට කරගන්න තියෙන්නේ බැලුම් එකෙන් ටිෂූ ටික සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. මේ ගම් එකෙන් අපි ටිෂූ බැලුම් මත අලවලා ඒක වේලෙන්න තියලා තමයි මේක හදාගන්නේ. මේක මුල් කොටස දැන් අලවලා ඉවරයි. තව මේක ඝනකම් විදිහට එන්න ඕන නිසා තව මේකට ටිෂූ අලවන්න ඕනේ. මේ ටිෂූ එක මේක ටිකක් ඝනකම් අනිත් අර කලින් අලවපු ටිෂූ එකට වඩා ඝනකමෙන් වැඩි. මේක තමයි මම දෙවෙනි වටේට අලවන්න ගත්තේ. මේක දැන් මුකුත් කරන්න නැතුව පැය 10ක් වගේ උඩරිම වේලෙන්න තියන්න ඕනේ. මට මේක ටිකක් ලස්සන කරගන්න ඕනේ කියලා හිතුණු නිසා මේ ලිප්ස්ටික් එකකින් ටිකක් ටිෂූ එක උඩ තවරලා පාට කරා. ඔයාලට තව මේක ලස්සන කරගන්න ඕන නම් ඔයාලගේ කැමැත්ත අනුව ඒක ලස්සන කරගන්න පුළුවන්.